Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද තමයි මම මගේ පළවෙනි vlog එක අරන් එන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. කුමාරී අද මගේ පළවෙනි vlog එක මම හිතුවා daily routine එක කොහොමද මගේ වෙන්නේ. නැත්නම් day life එක කොහොමද මම spend කරන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. මොකද මට දැන් දවස් ගානක පොඩි බබෙක් තමයි ඉන්නේ. ඉතින් බබා එක්ක වැඩ කරගන්න තාම එහෙම ලොකුවට මට හම්බුනේ නැහැ. මොකද අපේ අම්මා ඉන්නවා, හස්බන්ඩ්ගේ අම්මා ඉන්නවා. ඒගොල්ලන් දෙන්න මාරුවට හැමදේටම මට උදව් කරනවා. ඉතින් ඒ නිසා ලොකුවට මට අර තේරෙන්නේ නැහැ ඒ ටික මැනේජ් කරගන්න. කොහොමද වෙලාවක් හම්බෙන හැම වෙලාවකම මම තනියෙන් මේ දේවල් කරගන්න ටික හුරු වෙනවා. මොකෝ ඉතින් දිගටම ඒගොල්ලන්ට කරදර කරගෙන ඉන්න බෑනේ. කොහොම හරි අද මම හිතුවා මේ vlog එක කරන ගමන් මේ වැඩ ටිකත් චුට කරගන්නවා කියලා. ඔහොම තමයි. ඉස්සෙල්ලා මම කරගන්නේ මේ රූම් එක අස් කරගන්න එක. අපේ රූම් එක හැම ලොකු ස්පේස් එකක් නැහැ බට් රූම් එක අස් කරගන්නවා. අපේ හස්බන්ඩ් ඇවිල්ලා කියන්නේ අද ඒගොල්ලන්ගේ පාටි එකක් තියෙනවා. ඒකට පොඩි බයිට්ස් වගේක් ඕනේ. ඉතින් ගෙනල්ලා දෙන්නම් හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අද ඒකත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මම දැන් යන්නේ අපේ ලිවිං ඒරියා එකට. ඒක ඇත්තට පොඩ්ඩක් ලොකුවට ස්පේස් එක ඔයගලන්ට පේන්නේ. අපේ ගෙදර තාම වැඩ ඉවර නැහැ. පොඩ තමයි ඒ ටික අපි කරගෙන යන්නේ. ගාඩන් එක නම් තාම මුකුත්ම හදලා කරලා නැහැ. මේ දවස්වල අවුරුදු නිසා වැඩ වැඩි. ඔය හෙට මෙහෙට ඔයගලන්ට දුවන පේන බබා ඉන්නවනේ. ඒ අපේ අයියාගේ දුව. ඉතින් එයා මට ඇවිල්ලා හරියට හෙල්ප් කරනවා. මොකද මල්ලිව බලා ගන්න මාර විදිහට උදව් කරනවා. අපි බලමු අද vlog එක මම හිතනවා ඔයගලන් එන්ජොයි කරයි කියලා. දැන් මං යන්නේ උදේට කන්න. ඉතින් අද තියෙන්නේ කඩල. ඉතින් මං දැන් යන්නේ දවල්ට උයන. උයන ගමන් මම ඔයගලන්ට විස්තර කියන්නම්. ඉතින් ඒ ආසෙන් අපේ හස්බන්ඩ් උත් ඇවිල්ලා. හරි ඒක ඔබගේ ඉන්න ඕනේ නෑ ඒක නෙමෙයි. අපේ හස්බන්ඩ් ඔය වීඩියෝ කරන්න ආවට එයා වැඩි කැමති නැහැ මගේ vlogs වලට මුණ දෙන්න. එයා ටිකක් ලැජ්ජයි. මම හාල් එකට ලුණු ටිකකුයි පොල් තෙල් ටිකකුයි දාගත්තා. දැන් ඉතින් මේක ලිපේ තියන් තමයි යන්නේ. දැන් මම හදාගන්න යන්නේ චිකන් එක. මුලින්ම මේක හොඳට සෝදලා සුද්ධ කරලා ඊට පස්සේ පොඩියට කැරි කපා ගන්නවා. ඊට පස්සේ මම චිකන් එක වෙනම භාජන දෙකකට තමයි බෙදාගන්නේ. මොකෝ එකක් චිකන් උයන්න යන්නේ. අනිත් එක චිකන් ඩෙවල් එකක් දාන්න. ඒක බයිට් එකට. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයගොල්ලන් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මාව subscribe කරලා තියාගන්න. ඉස්සරහට අලුත් ලස්සන vlogs අරගෙන එන්න. මේ chicken එක උයන්න. මේක ඇවිල්ලා ඩෙවල් දාන්න. දෙකම දැන් මම marinate කරගන්න තමයි යන්නේ. ඊට පස්සේ මම අල පොඩියට chop කරගන්නවා. ඒක ඇවිල්ලා මම chicken හදනකොට අලක් දාලා තමයි හදන්නේ. අලුත් recipe එකක්.
අල ටික කපලා ඉවරනාට පස්සේ මම ඕනේ අනිත් ඒවා ටික තමයි මේ චොප් කරගන්නේ. මේ අරන් තියෙන සුදු ලුණු, ඊට පස්සේ ලුණු, මාළු මිරිස් අරන් තියනවා ඩෙවල් එකට. ඒ ඕනේවා තමයි මේ කපා ගන්න. ඒ ටික ලෑස්ති කරගෙන ඉවර වෙලා අපි හදමු චිකන් එකයි ඩෙවල් එකයි ඉස්සෙල්ලාම. ඔන්න ඒක හදා ඉන්නස්සේ අපේ පුතා නැගිට්ටා. ඉතින් දැන් එයාගේ කුකු ටයිම් එක. කුකු බීලා එන්න. ඉතින් ඔක්කොම උයලා කරලා ආස්පස් කරලා තියෙන්නේ. මම හදාගත්ත බත්. ඊට පස්සේ චිකන් හදලා තියෙනවා අල දාලා. ඒක හරිම රසයි. මේ තියෙන්නේ පරිප්පුය. මේ තියෙන්නේ කතුරු මුරුංග මැල්ලෝ. ඒතර මේ තියෙන්නේ මගේ චිකන් ඩෙවල් එක. අන්න අපේ හස්බන්ඩ් ඔම්ලට් එකක් දාලා තියෙනවා. ඒ වගේම ভেජිටබල් චොප්ස් එකක් හදලා තියෙනවා. මේ ඉතින් ලන්ච් අරගෙන 4:05ට වගේ අම්මා මට ටී එකක් හදලා දුන්නා. දැන් ඉතින් තේ බොන්න යන්නේ. Hi guys. මගේ ඕඩර් එකක් එන්න තියෙනවා. මගේ ඇවිල්ලා අවුරුද්දටම කියලා නෙමෙයි කලින් ඕඩර් කරපු ඕඩර් එකක්. ෆ්‍රොක්ස් අගියා. ඒකම ස්ටයිල් එකකින් මම කලර්ස් දෙකක් තමයි ඕඩර් කරේ. එක කලර් එකක් මට ඕඩර් එකක් ආවා. ඩාර්ක් පින්ක් කලර් and glacier blue colour. ඩාර්ක් පින්ක් එක ආවා ඇත්තට මේක මම ඕපන් කරලා බලලා ඉවරයි. glacier blue colour එක තමයි අද එන්න තියෙන්නේ ඕඩර් එක. ඒක අරමුණට කන්ෆියුස් කරලා. බලමු ඒකත් අන්බොක්ස් බලන්න ආසාවෙන් ඉන්න මාර එක්සයිටිං වගේ කලර් එකට මාර ආසයි. පුංචි හායි. පුංචි ඩියුටීස්. පුංචි එන හැමදාම හැන්දෑවට ඇවිල්ලා පුංචි ඩියුටීස් කරලා යනවා. ඔන්න ඉතින් අදට මගේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් යන්න. bye.